අද කතා කරන්න මම දැන් ටික් කරගෙන දාපු වීඩියෝ එක ගැන. හරිද? බයෝ ප්ලෑන් එක ගැන. එතන මේ බයෝ ප්ලෑන් එකේදී මම පොඩි වැරදීමක් කළා දෙනවා මට මේ මම ඒකේ මේ මම හිතුවේ මේ මට ගාණක් ගියේ නැහැ. හරිද? නොවැම්බර් 10 එක්සෑම් එක කියලා මට ගාණක් ගියේ නැහැ. හරිද? එතකොට මේ නොවැම්බර් 10 කියලා එක්සෑම් එක මට ගාණක් ගියේ නැහැ. එතකොට ඔයාලා මේ ප්ලෑන් එක පොඩ්ඩක් වෙනසක් කරගන්න ඕනේ. හරිද? නොවැම්බර් 8 වෙනිදාම ප්ලෑන් එක නවත්තන්න ඕනේ. හරිද? නොවැම්බර් 8 ප්ලෑන් එක නවත්තලා ඉවරලා නොවැම්බර් 8 9 කියන දවස් දෙකේ හරිද? අය ප්ලෑන් එකේ වැඩ මුකුත් කරන්නේ නැහැ. හරිද? නොවැම්බර් 8 9 කියන දවස් දෙකේ කරන්න මෙච්චරයි. 8 9 කියන දවස් දෙකේ කරන්න ඕනේ ඔයාලා. හරිද? එතකොට මේකේ ඔයාලා කරන්න ඕනේ 8 9 කියන දවස් දෙකේ ඔයාලගේ වැරදුන පොයින්ට් තියෙනවනේ. ඒ කියන්නේ බයෝ වල MCQ වල බයෝ වල ස්ට්‍රක්චර් දේශ වල බයෝ වල එසේ වල වැරදුන පොයින්ට් තියෙනවනේ. අන්න ඒ වැරදුන පොයින්ට් හැම එකක්ම ඔයාලා රිවයිස් කරන්න ඕනේ. හරිද? අවසාන දවස් දෙකේ. ඒ කියන්නේ 8 9 කියන දවස් දෙකේ බයෝ වල MCQ ස්ට්‍රක්චර් දේශ එසේ වල වැරදුන පොයින්ට් හැම එකක්ම රිවයිස් කරන්න ඕනේ. හරිද? එතකොට රිවයිස් කරන්න කොහොමද? අර දැන් පේපර් ඒරියාදී ඔයා මං කිව්වනේ MCQ ලියද්දී පේපරේ හැම එකක්ම එක ස්ටේට්මන්ට් එක වරදින් හේතු මොකක්ද කියලා පේපර් වලම ලියන්න කිව්වා. හරිද? ඒ වගේ ස්ට්‍රක්චර් දේශය වලත් හරිද? එක අර ප්‍රශ්න වරදින් හේතුව එක වචනයක් කර වරදුනොත් රතු පැන ලියන්න කිව්වනේ මාකින් බලන්න. අන්න ඒ වගේ සහ එසේ වල හරිද? හරි. MCQ ස්ට්‍රක්චර් දේශය වල අන් ඒ සෙට් එක රිවයිස් කරන්න ඕනේ. හරිද? අවසාන දවස් දෙකේ. සහ ඔයාලට බයෝ වල නිකන් ඔයාලට සැකහිත දැන් තියෙනවනේ. නිකන් මට මේක අමතකයි වගේ. හරිද? අන්න ඒ වගේ තැන් ටිකක් ඔයාලා රිවයිස් කරන්න බයෝ වල නිකන් ඔයාලට අමතකයි වගේ හිතෙන තැන් තියෙනවනේ. ඒක ඔක්කොම අමතකයි වගේ එහෙම හිතන්න බෑ. හරිද? ඒ කියන්නේ එහෙම හිතනවා තවුල්නේ. ඒව නෙමෙයි. ඒ කියන්නේ ඔයාලට පොඩ්ඩක් හරි අමතකයි වගේ හිතෙන තැන් රිවයිස් කරන්න. හරිද? ඊට පස්සේ එසේ ගත්තාම ඔයා එසේ ලියද්දි ස්කෙච් ගහව නේද? ස්කෙච් එකක් ගහන්න ඕනේ වරෙන්. හරිද? බයෝ එසේ එක ලියද්දි ස්කෙච් එකක් ගහන්න. මොකද බයෝ එසේ එකේ ස්කෙච් එක ගහලා මත තියාන තමයි ඒකේ පොයින්ට් මත තියාන තමයි එසේ එක ලියන්න ඕනේ. හරිද? ඔයා බයෝ එකේ ස්කෙච් ගහන විදිහ දන්නේ නැත්නම් මේ මගේ බයෝ මේ වල YouTube channel එකේ තියෙනවා. ඒ කියන්නේ මගේ channel එකේ තියෙනවා මේ එසේ ලියන විදිහ කියලා. හරිද? ඒක පොඩ්ඩක් බලලා අදහසක් ගන්න බයෝ ස්කෙච් එකක් ගන්න කොහොමද කියලා. හරිද? ඊට පස්සේ ඒක දිහා බලලා ඔයා බයෝ වල මේ අවසාන දවස් දෙකේ හරිද? මේ පුළුවන් තරම් ඒ කියන්නේ ෆ්‍රී ටයිම් එකක් නැහැ. හරිද? අවසාන දවස් දෙකේ බයෝ එකේම ඉන්න පුළුවන් තරම්. හරිද? පොඩ්ඩක් physics chemistry පොඩ්ඩක් ලාවට පොඩ්ඩක් බලන්න. ඉන්ටර්වල් එකේ වගේ නිකන් ඔයා බ්‍රේක් එකක් ගන්න වෙලාවට පොඩ්ඩක් බ්‍රේක් එකක් ගන්න වෙලාවට විනාඩි 20ක් 30ක් කරන් පොඩ්ඩක් physics chemistry පොඩ්ඩක් බලන්න අමතක වෙයි කියලා හිතනවනම්. හරිද? අවසාන දවස් දෙකේ බයෝත් එක්ක ඉන්න ඊට මතරව මේ කියන්නේ කෙමිස්ට්‍රි වියුස් පොඩ්ඩක් හදන්න. හරිද? ඒක නමත වෙන්න පුළුවන් නේ. හැබැයි අවසාන දවස් ඒ කියන්නේ බයෝ වුණාට පස්සෙත් ඔයාලට දවස් තියෙනවනේ කෙමිස්ට්‍රි වියුස් වලට. ඒකෙන්ද පොඩ්ඩක් අවසාන දවස් දෙකේ බයෝත් එක්කම ඉන්න. හරිද? ඒතකොට බයෝ වල මේ අවසාන දවස් දෙකේ ඔයා ස්කෙච් ගහුවයි හැම එකක්ම රිවයිස් කරන්න. හරිද? ස්කෙච් ගහුවා පටපට ගාලා බලන්න යන්න. පොයින්ට් රිවයිස් කර කර බලන්න යන්න. හරිද? නිකන් ස්කෙච් එක බලද්දි නිකන් පොයින්ට් අමතක වගේ නම් ඒ එසෙක් ගත්තා ඒ පොයින්ට් එක පාරක් රිවයිස් කරන්න. හරිද? තේරෙනවද? ආන් ඒ වගේ හොඳට කරන්න යන්න. එතකොට මට පොඩ්ඩක් වැරදුනා. එතකොට ප්ලෑන් එක නවත්තන්න ඕනේ 8 වෙනිදායින්. 8 වෙනිදා නවත්තලා 8 9 කියන දවස් දෙකේ රිවර්ස් කරා. ඊට පස්සේ අර 11 12 13 14 කියන දවස් ටික නෑ ප්ලෑන් එක. හරිද? 8න් ප්ලෑන් එක ඉවරයි. එතනින් පස්සේ මේ එක්සෑම් එකට පටන් ගන්න ඕනේ. 8 9 කියන දවස් දෙක අර දෙක කරන්න. හරිද? තේරෙනවද? හරියට විදිහට කරන්න මේ මට ඒක වැරදිමක් වුණේ. හරිද? සෝරි. ජය වේවා.